ගොඩාක් සිත කැළඹෙන්නේ නැවත ඉපදෙන්නේ බලාපොරොත්තු නිසා. බලාපොරොත්තු දුක ඇති කරයි. අපිට පරචිත්තේ නැත්තම් අපි දන්නේ කොහොමද අද අවස මොනවා ගිලම්පත ලැබෙයිද කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙන පැණි කොමුඩු හදලා එහෙම එකක් හිතන පැණි කොමුඩු මාපල. ඒක කොහොමදවත් ලැබෙන්නේ? අපි දන්නේ නැහැ. එහෙනම් අපට කොත්තමල්ලි තම්බලා කකුරු කෑල්ල එහෙම හිතන. කොත්තමල්ලි තාම වැවිලා නැහැ. මල් පීදිලා නැහැ. කොහොමද ගැටගන්නේ? අපි දන්නේ නැති අනාගතයට අපි බලාපොරොත්තු හදනවා. හම්බෙන්නේ වෙන එකක් ඉතින් කකියනවා. හරියට තරහ. ඇයි අපි බලාපොරොත්තු හදුවනේ? අපිට පරචිත්තේ නැත්තම් දක්ෂම දේ තමයි ස්වාමීනි හම්බෙනකන් ඉන්නෝ. පාඩු ඉන්නෝ. කාට මේක තමයි ලැබෙන්න තිබුණේ ලැබිලා තියෙනවා. සන්තෝෂෙන් දැන් බලාපොරොත්තු හදනවා. මම කාට වළඳනවා. ප්‍රශ්නයක් නැහැ. කැඩෙන්නේ නැහැ බලාපොරොත්තුයි අම්බෙලා ඉවරයි. අම්බෙනකන් ඉඳලා අම්බුණාට පස්සේ බලාපොරොත්තු හදනවා. හරි දක්ෂයි ඒ තාපසයා. ඇයි යාගේ සිත කවදාවත් දුක් විඳින්නේ නැහැ. කම්පාවක් කැඩෙන්නේ නැහැ. ඇයි අනාගතය ගැන යට බලාපොරොත්තු නැහැ. ලැබෙනකන් ඉන්නවා. අද ගොඩාක් වෙලා තියෙන්නේ ලැබෙන්න කලින් අපි බලාපොරොත්තු වෙනවා. ලැබෙනකොට ඒක අපි හිතන විදිහට වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක වෙනස් කරන්න හදනවා, ඒක හරි ගස්සන්න හදනවා, අපට ඕන විදිහට ඒක ලබා ගන්න උත්සාහ කරනවා, ඊට පස්සේ ගැටෙනවා. එතකොට අර තියෙන ಗುಣධර්මත් එක්ක පිරියනවා.